මම කියා දෙන්න යන්නේ පරිගණකයක් ෆෝමැට් නොකර ඒ කියන්නේ Windows ඔපරේෂන් සිස්ටම් එක ඇතුළු කරන විට පරිගණකයේ ඇති සියලුම local disks ෆෝමැට් කර එක local disks එකක් සාදාගෙන තමාට අවශ්‍ය ප්‍රමාණයට ස්පේස් එක තබමින් local disk සාදා ගන්න ආකාරය ගැන නොවේයි. එහෙම නොවේ පරිගණකයට ඔපරේෂන් සිස්ටම් එක භාවිත කරන අතරතුරම පරිගණකයේ local disks වල තිබෙන මෙහෙයුම් කිසිම තොරතුරකට details එකකට කිසිම හානියක් නොවි පහසුවෙන් තවත් local disks එක සාදා ගන්න ආකාරය. මෙය එක local disks යන මේ local disks දෙක තුනක් වුණා සාදා ගන්න පුළුවන්. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ඉඩකඩ ඔබගේ hard එකේ තිබිය යුතුයි. මම දැන් ඒ ආකාරය ඔබට පෙන්වන්නම් හදාගන්නේ කොහොමද කියලා. මේක හරිම ලේසි ක්‍රමයක්. මුලින්ම ඔබේ පරිගණකයේ තියෙන මුලින්ම ඔබ start menu එකට යන්න ඕනේ. start menu එකේ තියෙනවා computer කියලා location එකක්. ඒ computer කියන එක right click කරලා ඒකේ තියෙනවා manage කියලා. manage ඒක click කරන්න ඕන. ඔය click කරාට පස්සේ මේ වගේ icon එකක් open වෙනවා. මේ වගේ folder එකක්. ඒකෙන් ඔබ යන්න ඕන disk management. disk management strong වල මේක තියෙන්නේ. මෙතන click කරාම මේක එනවා disk management. ඒක click කරන්න ඕනේ. ඔය click කරා. මේ තියෙන්නේ මගේ hard disk 4. මම නම් මේ වන විට මේ ආකාරයට hard disk හදාගෙන ඉවරයි. මේ ආකාරයට ඔබට කැමති local disk එකක් තෝරගන්න පුළුවන්. විශේෂයෙන්ම C එක. hard disk එකේ space එක free තියෙන එකක්. ඊට පස්සේ මෙහෙම තෝරගෙන shrink volume කියලා එකක් තියෙනවා. right click කරාම ඒක right click කරන්න ඕනේ. shrink volume ඒක click කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ app එකක් පොඩ්ඩක් loading වෙනවා. මේක ටික වෙලාවක් යනවා. මේ ආකාරයට මේක ටික වෙලාවක් යනවා. පොඩක් open වෙන වෙලාවක් යන තරමක් විශාල app එකක් නිසා ටිකක් වෙලා යනවා මේක open වෙන්න. මේ ආකාරයට open වෙනවා shrink C එක. C කියලා වැටෙන්නේ මම තෝරගත්තු local disk එක free තියෙන. මේ ආකාරයට පේනවා ඔබගේ hard disk එකේ size එක මේලාට තියෙන free size එක. මේ තියෙන total size එක, ඒ කියන්නේ full size එක. දැන් ඉතිරිව තියෙන්නේ මගේ නම් මෙච්චරයි. මේ ගානට ඒක නිල් කලේ පෙන්නන්නේ. ඔබට මෙතෙන්ට ඔබට අවශ්‍ය ප්‍රමාණය type කරගන්න පුළුවන්. මෙතනින් පෙන්නන්නේ GB වලින් නෙමෙයි MB වලින්. මෙගාබයිට් වලින් තමයි පෙන්නන්නේ. මම 5000 type කරනවා. ඔබගේ තියෙන ගාන අනුව ඔබගේ hard disk